ඔබේ සුන්දර සිහිනයට පණ ලැබෙන තුරු උනන්දුව උත්සාහය කැපවීම තුළින් බාධක මදින් ඉදිරියටම ගමන් කරන්න. අද 2026 ජූනි 5 වෙනිදා සුබ දවසක් ඔබ හැමෝටම. ඔන්න අදත් ආව මම ඔයාලා මුණ ගැහෙන්න. අද අපේ ගෙදරට හදිසියෙම අමුතු පිරිසක් එනවා කිව්වා. ඉතින් මට පුළුවන් වුණා ක්ෂණිකව නිවසේ තියෙන දේවල් වලින් රසවත් ආහාරයක් සකස ගන්න. ඔන්න ඉතින් මම යාලා වෙනුවෙන් ඇඹුල් තියල් එකක් පැස්ති කරන්නයි මේ සූදානම් වෙන්නේ. මම ඒකට ඉස්සෙල්ලාම ඉඟුරු, සුදු ලුණු, ගම්මිරිස්, කරාමු නැටි, කරපිංචා, ලුණු මේ සියල්ලම එකතු කරලා හදාගත්ත මේ මිශ්‍රණය. ඒකේ දවටමින් මේ මාළු ටික හොඳට කලවම් කරගෙන හට්ටියට කරපිංචා යටටම දැමි කුරුඳු කොළ දාලා මෙන්න මේ විදිහට ඒක අසුරගෙන වතුර පොඩ්ඩක් මිශ්‍ර කරලා ලිපේ තිබ්බා. ඊට පස්සේ මම මේ විදිහට චිකන් එකත් හදාගත්තා. චිකන් එකටත් ඉඟුරු, සුදු ලුණු, ගම්මිරිස්, කරාමු නැටි, කරපිංචා, කුරුඳු පොත්තක්, ලුණු 3-5 කුඩු මේ සියල්ලම දාලා ගලේ අඹරලා අරගෙන මේ විදිහට මිශ්‍ර කරලා මම කෝන් ෆ්ලවර් සහ පොල් තෙල් දාලා හොඳට අනලා සීසන් වෙන්න තියලා තිබ්බ විනාඩි 15ක් විතර. ඉතින් මේ අතරේ මම ලුණු, තක්කාලි, අමු මිරිස් මේ අවශ්‍ය දේවලුත් සූදානම් කරගත්තා. ඒ වගේම මම බෝංචි කරියකුත් හදන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඒකත් අර සාමාන්‍ය විදිහටම කෑලි කපාගෙන ඒ සඳහා සූදානම් කරගත්තා ව්‍යංජන සැකසීම. තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට අබ්බ දාලා ඊට පස්සේ කරපිංච මිශ්‍ර කරලා බෝංචි එකතු කළා. ඊට පස්සේ ලුණු, අමු මිරිස්, ගම්මිරිස් මම මේකට ගම්මිරිස් වැඩියෙන් දැම්මා. මොකද මට ඕන වුණේ ගම්මිරිස් රසට හදාගන්නයි. ඊට පස්සේ 3-5 මිරිස් කුඩු, ලුණු කුඩු මේ සියල්ලම එකතු කරලා හොඳට මිශ්‍ර කරලා මම මේකට පොඩ්ඩක් මිටිකිරි එකතු කරගත්තා. මිටිකිරි සල්පයක්. මේ විදිහට මේක මදකින්නේ තමයි ඉදෙන්න දුන්නේ. මොකද බෝංචි වල කොළ පැහැය ආරක්ෂා කර ගැනීම තමයි මගේ අරමුණ උනේ. ඔන්න ඔය විදිහට ඉතින් ඒකත් රසවත් ව්‍යංජනයක් විදිහට. ඉතින් ඔය අතරේ අල ව්‍යංජනේ තල ටික තම්බලා ඔන්න මම දැන් චිකන් කරිය හදාගන්නයි යන්නේ. මේකට රත් වුණු තෙල් එකට අබ්බ, කරපිංචා මිශ්‍ර කරලා ඊට පස්සේ ලුණු එකතු කරලා ඒක ටිකක් බෙදින්න ඇරියා. ඒ අතර මට ඕන වුණා චිකන් කරිය ටිකක් කළු පැහැයට වගේ හදාගන්න. ඒ හින්දා මම මේ මිරිස් කුඩු එකතු කරගත්ත අර ලුණු බෙදෙන භාජනයටම එකතු කරගෙන ඒක ටිකක් දුඹුරු පැහැයට වගේ නතුරු හොඳට රත් කරගත්තා. හැබැයි ගොඩක් කළු වුණොත් කරිය තිත්ත රහින්න පුළුවන්. ඊට පස්සේ අර සීසන් වෙන තිබු චිකන් ටික මේකට එකතු කරගෙන අර තෙලේම චිකන් ටික ඉදෙන්න ඇරියා. මේකට වතුර මිශ්‍ර කරන්නේ නැතුව ඔය විදිහට චිකන් එක ඉදෙන්න ඇරලා ඊට පස්සේ තමයි ජලය ටිකක් එකතු කරේ. ඔන්න ඔය විදිහට චිකන් කරියක් හදාගත්තා. ඊට පස්සේ මේකට තක්කාලි, අමු මිරිස් මෙන්න මේ දේවල් එකතු කරගත්තා. ඉතින් මේකත් හරි රසට තිබුණා මේ චිකන් කරි එකත්. ඔයාලා හදලා බලන්න. මෙතනදී කෝන් ෆ්ලවර් එකතු කරද්දී ගොඩාක් එකතු කරන්න එපා. එතකොට ඒක රසය ටිකක් අඩු වෙන්න බලනවා. අල කරියත් හදාගත්තී කරපිංචා මේ විදිහට තෙලට රත් වෙන්න දාලා ඊට පස්සේ කෑලි මිරිස් එකතු කරලා ඒකට ලුණු සහ අවශ්‍ය 3-5 වර්ග එකතු කරලා අල ටික මම තම්බල දික් අතර තමයි කපාගත්තේ. ඉතින් ඒකත් ඔන්න ඔය විදිහට තිබ්බා. මම මේකට චුට්ටක් මිටි කිරි සල්පයක් එකතු කරගත්තා.
ඉතින් ඒක ටිකක් රසවත්ව කරගන්නයි මට ඕනේ. ඉතින් එහෙම කරාම ඒකේ රසය වැඩි වෙනවා. ඉතින් අවශ්‍ය නම් මේකට උම්මලකඩ හෝ පොඩි කෝනිසන් එකතු කරන්නත් පුළුවන්. වඩාම හොඳ මේකට උම්මලකඩ එකතු කළාම. මේ විදිහට මම බත් එකත් හදාගත්තා. බත් එක හැදුවේ කීරි සම්බවලින්. ඉතින් පොඩි වෙලාවක් මේක කළා තියාගෙන පස්සේ තමයි මම මේක බත් එක පිසගත්තේ. ඔන්න ඔය විදිහට තමයි පුංචි ආහාර වේලක් තමයි මම මේ අමුත්තන් සඳහා පිළිගන්න සකසගත්තේ. මොකද එයාලා එනවා කියලා පැය දෙකක් වගේ ඇතුළත ගෙදරට ආව නිසා මට විශේෂයෙන් ලොකු කෑම වර්ග ටිකක් හදාගන්න බැරි වුණා. ඔන්න ඔය විදිහට තමයි මම අමුත්තන්ට අවශ්‍ය කෑම වේල එදා සකසගත්තේ. අතරම ලස්සනට සහ රසට තිබුණා මම මේ හදාගත්තු කෑම වේල. මම අර ඔයාලට මුලින් කිව්වේ සිහිනයට ළඟාවන තුරුම ඒ සඳහා කැප වෙන්න ඕනි කියලා. ඉතින් මමත් සමහර සිහින දැක්කා. මම ඒ බොහෝ දෙයක් සැබෑ කරගෙන තියෙනවා. ඒ සැබෑ කරගන්න යන ගමනේදී ගොඩාක් බාධක ආවා. හැබැයි මම ඒ සියලු බාධක හොඳින් මුල දීලා ජයගත්තා කියලා අද වෙනකොට මට සතුටු වෙන්න පුළුවන් මට්ටමක මම ඉන්නවා. ඒ වුණාට සිහින තමයි අපි අරමුණ වලට ගෙනියන්නේ. ඒ අරමුණ තමයි අපිව සතුටින් ජීවත් කරවන්නේ. මම හිතන්නේ අපි හැමෝම තුළ තම තමන්ට ආවේනික වූ සිහින තියෙනවා. සිහින දකිනවා. ඉතින් මේ සිහින වලට යන්න නම් අපි උත්සාහය, උනන්දුව, කැපවීම මේ සියල්ලම ජීවිතය තුළ තියෙන්න ඕන. හැබැයි අපි අරමුණ වලට යනකොට අපේ සමීප අයව අමතක කරන්න හොඳ නෑ. ඒගොල්ලන්ට අවශ්‍ය අපෙන් ඉතිවිය යුතු දේවල් ඉටු කරමින් තමයි අපේ ගමන අපි අඛණ්ඩව යන්න ඕනි කියලායි මගේ නම් අදහස. ඔන්න ඔය විදිහට අදත් මම ඔයාලට ගෙනාවේ පුංචි වීඩියෝ එකක්. ඒ මගේ වීඩියෝ වලින් ඔබේ ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් වුණා නම් ඒක මට සතුටක්. ඔබ සැමට තෙරුවන් සරණයි.